අද අපි බලමු ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයාගේ ලස්සන 6/8 සෝං එකක් කොහොමද මේ ගිටාර් එකෙන් ප්ලේ කරන්න කියලා. අද ඔයාලට කියලා දෙන්න යන සෝං එක තමයි දැස පියාගත් කල කියන ලස්සන සෝං එක. අද ඔයාලට කියලා දෙන්න යන්නේ. අපි එනම් බලමු කොහොමද මේ සෝං එක ගිටාර් එකෙන් ලස්සනට ප්ලේ කරන්නේ කියලා. මේ සෝං එක ප්ලේ කරන්න අපිට අවශ්‍ය වෙන කෝඩ්ස් මොනවද කියලා අපි දැන් බලමු. අපිට මේ සෝං එක ප්ලේ කරන්න ගිටාර් කෝඩ්ස් 3යි අවශ්‍ය වෙන්නේ. පළවෙනි කෝඩ් එක තමයි A major, දෙවෙනි කෝඩ් එක D major, තුන්වෙනි කෝඩ් එක G major. right අපි දැන් බලමු මේ සෝං එක ප්ලේ කරන්න අපිට අවශ්‍ය වෙන ස්ට්‍රමින් පැටර්න් එක කොහොමද යන්නේ කියලා. මේ සෝං එක ආයත් වෙන්නේ 6/8 කියන බීට් එකට. එතකොට මේ 6/8 බීට් එක කවුන්ට් කරොත් අපි 1 2 3 4 5 6 1 2 3 4 5 6 ඔය කවුන්ට් එකට අපි මේ ස්ටෙප්ස් ටික ප්ලේ කරන්න ඕනේ. right අපි G major කෝඩ් එක අල්ලගමු. right G major කෝඩ් එක අල්ලගෙන පළවෙනි 1 එකට ඩවුන් එක ප්ලේ කරන්න. right down. right ඊගාවට නම්බර් 2 එකේ පොඩි මිස් එකක් තියෙන්නේ මොකුත් ප්ලේ කරන්නේ නැහැ. ඒක අපි 1 2 කියලා කවුන්ට් කරනවා. 2 එකේදී මොකුත් ප්ලේ කරන්නේ නැහැ. 1 2 කියලා එතන කවුන්ට් කරනවා. right ඊට පස්සේ නම්බර් 3 එකේදී අප් එකක් ගන්න ඕනේ. 1 2 3 යටම ස්ට්‍රින්ග්ස් තුන වගේ අහු වෙන්න ගන්න අප් එක. right 1 2 3 down up ඔය විදිහට. ඊට පස්සේ නම්බර් 4 එකේ තියෙන ස්ලැප් එකක්. ඒ ස්ලැප් එක ඔයාගේ මේ අතේ මෙන්න මේ අල්ල මේ කොටසින් හරිද ස්ට්‍රින්ග්ස් ටිකට මෙන්න මේ විදිහට මෙන්න මේ චක්සක් දෙන්න පොඩි ස්ලැප් එකක් දෙන්න මෙන්න මේ වගේ. අත පොඩ්ඩක් ඉස්සුවා ස්ට්‍රින්ග්ස් ටිකට මේ ප්‍රෙඩ් බෝඩ් එක ඉවර වෙන තැන මෙන්න මේ හරියට වගේ ඔන්න ඔයගේ පොඩි ස්ලැප් සද්ද චක්සක් දෙන්න ඔය වගේ පොඩි මේකක් දෙන්න. හරි. එතකොට down up slap down up slap count එකක් ගත්ත 1 2 3 4 ඊට පස්සේ 5 6 කියන දෙකේ down up කියලා තියෙනවා. ඒ ටික යටම strings තුන වගේ වෙන්න down up කියලා ගන්න. එතකොට steps ටික 1 2 3 4 5 6 ඔය විදියට down up slap down up ඔන්න ඔය විදියට එන්න ඕනේ steps ටික. ඒ ටික slow එකේ practice කරන්න මුලින්ම. down up slap down up 1 2 3 4 5 6 ඒක දිගටම rotate වෙවි යනවා pattern එකක් විදියට. ඒක දැන් ඔයා slow එකේ practice කරලා steps ටික දිගට අරයි යන්න බලන්න මේ විදියට. down up slap down down up slap down down up slap down. ටික ටික ස්පීඩ් කරන්න බලන්න. down up slap down up down up slap down up. ඔන්න ඔයගේ ලස්සන පැටර්න් එකක් අපිට ගන්න පුළුවන්. ඒක ප්‍රැක්ටිස් කරලා ටික ටික ස්පීඩ් කරන්න ඕනේ. අපි දැන් ස්ට්‍රමින් එක දාලා බලමු කොහොමද යන්නේ කියලා. down up slap down up down up slap down up. දැස පියාගත් කල මට මැවෙන්නේ ඔබේ රුව. ඈත කඳු කරෙන් එන නලගිනෙන්නේ ඔබේ හඩ. දැස පියාගත් කල මට මැවෙන්නේ ඔබේ රුව. ඈත කඳු කරෙන් එන නලගිනෙන්නේ ඔබේ හඩ. කුමාරියේ ලස්සන රුවේ සිත සැනසුවේ. දැක්කද අර අවසාන ටිකේ මෙන්න මේ වගේ කෑල්ලක් තිබ්බා. අන්න ඒ අවසාන පේලිය අපි ආපස්සට බලමු. ස්ට්‍රමින් එකේ 1 2 3 පේලි ටික ඇවිල්ලා අවසාන 4 වෙනි පේලියේ මෙන්න මේ වගේ ඩවුන් ටිකක් යන්නේ. අමතක රුවේ A major එකේ ඩවුන් එකයි ලස්සන රුවේ ඩවුන් එකයි සිත සැන සුවේ කියන D එකට ඇවිල්ලා D major එකේ down up down up down up down up ඊට පස්සේ A down G down ඊට පස්සේ ආයෙත් down up down up down up down up A G ඔන්න ඔය
විදිහට යන්නේ දෙපාරක්. D එක ඇල්ලුවා down up down up down up down up A G down up down up down up down up A G ඔන්න විදිහට දෙපාරක් යනවා. එතකොට ඒක ඇල්ල අපි ගමු ආපහු මෙන්න මේ විදිහට ගත්තා. අමතක නොවේ ලස්සන රුවේ සිත සැනසුනේ. ඔන්න විදිහට right. ඔය විදිහ තමයි කෝරස් එක යන්නේ. අර අවසාන කැල්ල ටිකක් ප්‍රැක්ටිස් වෙලා ස්පීඩ් කරන්න ස්ලෝ එකේ ගිහිල්ලා අපි බලමු එහෙනම් වර්ස් එක කොහොමද යන්නේ කියලා. මම මුල් කොටසේ අවසාන පේලියේ ඉඳලා ගන්නම් මෙන්න මේ විදිහට. කුමාරියේ අමතක නොවේ ලස්සන රුවේ සිත සැනසුනේ. අතින් අත වෙලි වෙරළේ තනි වූ මොහොතේ ඈතනින් බලල්ලේ නෙත රැඳ වුණු මොහොතේ අතින් අත වෙලි වෙරළේ තනි වූ මොහොතේ ඈතනින් බලල්ලේ නෙත රැඳ වුණු මොහොතේ සිත කැළඹුණේ ඇයි නොවදැනේ කීදයක්ද අරුමයක්ද මට සිතා ගන්න නොවේ දැස පියාගත් කල මට ආපහු යනවා කෝරස් එකට. ඒ විදිහට තමයි සෝං එක ප්ලේ වෙන්නේ. දැන් මේක ඊගාවට තියෙන වර්ස් එක තියෙනවනේ. ඒක යන්නේ දැන් අපි මේ ප්ලේ කරපු විදිහටමයි. වචන ටික විතරයි වෙනස් වෙන්නේ. රයිට්. එතකොට ඔයාලට එක වර්ස් එකක් ප්‍රැක්ටිස් කරලා ඊගාව එකත් ප්ලේ කරන්න පුළුවන්. මම ප්ලේ කරලා පෙන්නන්නම්. ඒකෙන් ඔයාලත් අයිඩියා එකක් ගන්න. මෙන්න මේ විදිහට. රලින් නල හැපි පෙන කැපි සිරෙනු දැකලා නිම්ම වූ සිතේ සතුටින් හසරැලි පිරිලා රලින් නල හැපි පෙන කැපි සිරෙනු දැකලා නිම්ම වූ සිතේ සතුටින් හසරැලි පිරිලා මතකය මගේ අවදි වුණේ ඒ එදාය මේ මෙදාය මට සිතා ගන්න නොවේ දැස පියාගත් කල මට. රයිට්. ඔන්න ඔය විදිහට තමයි මේ සෝං එක ප්ලේ වෙන්නේ. ඉතින් මේ විදිහට ලස්සනට ප්‍රැක්ටිස් කරලා සම්පූර්ණ සෝං එකම ප්ලේ කරලා බලන්න. රයිට්. එහෙනම් අදට මේ ලෙසන් එක මෙතනින් අවසන් කරනවා. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. අපි තවත් මේ වගේ ලස්සන ලෙසන් එකකින් ආපහු හම්බෙමු. ඔයාලට පුළුවන් ගිටාර මුල ඉඳලා ඉගෙන ගන්න අපේ ඔන්ලයින් ගිටාර ක්ලාස් එකට සම්බන්ධ වෙන්න විස්තර දැනගන්න උඩ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ක්ලාස් පිළිබඳ විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම YouTube channel එකත් බලන්න. ඒකෙත් ගොඩාක් සින්දු වල lessons දාලා තියෙනවා. ඒවත් බලලා ලස්සනට ප්‍රැක්ටිස් කරන්න. එහෙනම් මම අදට ගිහිල්ලා එන්නම්. හැමෝටම ජය වේවා. මම තෙරුස මදුෂා